අද තැමම සාදරයෙන් පිළිගන්නවා ENTech YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ PC එකටත් මෙන්න මේ විදියට YouTube සහ YouTube Music කියන app දෙක install කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි intro එකට ගිහලා බලමු කොහොමද YouTube app එක install කරගන්නේ කියලා. මේ වෙනකොට ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් YouTube යන use කරන්නේ browser එකක්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ browser එකක් හරහා කොහොමද YouTube install කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා යන්න ඕන ඔයාලගේ PC එකේ තියෙන browser එකට. ඉතින් මම මේ වැඩේට තෝරගන්නේ Microsoft Edge එක. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ PC එකේ Microsoft Edge එක open කරගන්නවා. app එක open කරගත්තට පස්සේ සාමාන්‍ය විදිහට මම YouTube එකට යනවා. app එක open කරගත්තට පස්සේ ඔයාලටත් මෙන්න මේ වගේ දකුණු පැත්ත උඩ කෙළවලින් බලා ගන්න පුළුවන් app available install YouTube කියලා. අන්න ඒක උඩ touch කරගන්න. ඊට පස්සේ ඔයාලටත් මෙන්න මේ වගේ install කියලා option එකක් එනවා. අන්න ඒක උඩ touch කරගන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදියට ටික් කරන්න තැනක් එනවා. අන්න එතන ඔයාලට අවශ්‍ය විදියට ටික් කරලා allow දෙන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති අපේ YouTube app එක install වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට ගිහින් බලමු කොහොමද YouTube Music app එක install කරගන්නේ කියලා. ඉතින් ඒකටත් මම සාමාන්‍ය විදිහට YouTube app එකට යනවා. ඊට පස්සේ මම YouTube app එක හරහා YouTube Music app එකට log වෙනවා. YouTube Music app එකෙත් අර වගේම ටිකක් වෙලා යනකොට උඩින් වැටෙනවා app available කියලා. අන්න එතන ක්ලික් කරලා install කියන එක දෙන්න. ඊට කලින් app එකේ වගේම අවශ්‍ය විදිහට ටික් කරලා allow දෙන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති අපි YouTube සහ YouTube Music කියන app දෙකම install කරගෙන ඉවරයි. මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම් YouTube Music app එකේ තියෙන පොඩි option එකක් ගැන. මම මෙන්න මේ විදියට YouTube Music app එකේ music එක play කරගන්නවා. ඊළඟට මම මෙන්න මේකේ උඩින් තියෙන cast කියන එකට touch කරගන්නවා. ඊට පස්සේ මට මෙන්න මේ විදිහේ පොඩි interface එකක් එනවා. අන්න එන interface එකේ මෙන්න මේ තැන touch කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපි දාගත්ත music එක අපේ desktop එකේ පැත්තෙන් play වෙනවා. මේකේ ඔයාලට දෙන වාසිය තමයි අපිට වෙන මොකක් හරි වැඩක් කර ඉන්න වෙලාවටම music app එකෙන් සින්දුවක් play කරන්න පුළුවන්. ඔයාලා මේ වැඩේට use කරේ Google Chrome එක වගේ browser එකක් නම් ඔයාලට මේ option එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට. ඉතින් අද වීඩියෝත් එක්ක එකතු වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙමත් මේ වගේ tech වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අදට මම සමුගන්නවා. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා.